අද කියන්නේ කොස්කොල වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක්. කොස්කොල දියවැඩියාව පාලනයට හොඳ ඖෂධයක් කියලා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. මේ තියෙන්නේ විද්‍යාත්මකව තහවුරු කරපු රිසර්ච් පේපර් කිහිපයක්. ඒ වලින් තහවුරු කරපු මේ ගුණදායක දේවල් අපිට පුළුවන් බොහොම ලේසියෙන් බිස්නස් එකක් විදිහට පරිවර්තනය කරගන්න. මේ වැඩිදී ඔයාලට ලොකු දෙයක් කරන්න නැහැ. කොස්කොල වලින් පොඩි ටී එකක් හදලා මාකට් එකට දාන්න තමයි මම ඔයාලට යෝජනා කරන්නේ. කොස්කොල කියන දේවල් නම් ඉතින් හොයාගන්න බැරි වෙන විදියක් නැහැ. මේකට වරක ගහේ ඉදුණු කොස්කොලේ යොදා ගන්න පුළුවන් නම් හොඳයි. මේ කොස්කොලේ ඩිහයිඩ්‍රේට් කරන්න. ඩිහයිඩ්‍රේට් කළා පොඩි තේ පැක්ස් වලට ගහලා ඔයාලට පුළුවන් මේක දියවැඩියාවට කියන රිසර්ච් පේපර් එක. රිසර්ච් මම ඒකේ ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් දාන්නම්. අවශ්‍ය අයට ලින්ක්ස් ටිකක් එවන්නම්. හොඳට ස්ටඩි කරන්න. ස්ටඩි කරලා පුළුවන් නම් දේශීය වෛද්‍යවරයෙක් සමගත් මේ ගැන සාකච්ඡා කරන්න. එයාලත් එක්ක එකතු වෙලා මේ බිස්නස් අයිඩියා එක ඩෙවලොප් කරන්න පුළුවන්. මේක ලෝකේ රටවල් වලට යවන්න පුළුවන් නිෂ්පාදනයක්. අන්න ඒක නිසා මේ නිෂ්පාදනයෙන් ඔයාලට හොඳ දියුණුවක් ලබා ගන්න පුළුවන්. හිතු මනාපෙට හිතන විදිහට හැබැයි නිෂ්පාදනය කරන්න බෑ. මේකෙදි හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ අයිඩියා එක අරගෙන පුළුවන් නම් මේ ගැන හොඳට හොයලා මේ වැඩේ පටන් ගන්න. ඒක ඕනම කෙනෙකුට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් වැඩක්. ලෝකේ රටවල් දියුණු වෙන්නේ එහෙම ලොකු මහා ලොකු ගේම් ගහන්න නැහැ. මේව රොකට් සයන්ස් නෙවෙයිනේ. ඒක නිසා මේ දේවල් කරන්න බොහොම ලේසියෙන් පුළුවන්. මේකට වැඩි හිත ඉන්න ඕනේ නැහැ. මේක ගැන හොඳ අධ්‍යයනයක් කරන්න අපිත් උදව් කරන්න. මේ කොස්කොල මේ වටපිටාවේ තියෙන පරිසරයේ තියෙන දේවල් මැති ඔයාලට හරියට දියුණු වෙන්න.